දේශනයට කලින් සාමාන්‍යයෙන් මම ඕනෑම දේශනයක මගේ 944 වෙනි දේශනේ පොළොන්නරුවේ කතා කරනවා ටිකක් ඒ දේශනේ තියෙන කාලය තුල රටේ මොනවා හරි ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා නම් ඒව සමාජ මාධ්‍ය භාවිත කරන අය භාවිත කරන අත උස්සන්න ඕනේ උඩට උස්සන්න ඔයානේ අත පාත්ත නැති අත උස්සන්න දෙන්නයි නේ තුන් දෙනයි ආවත් නනේ කොනේ මොකටද අත ඉස්සෙවා හරි හතර දෙනයි ගැටලුවක් නැහැ කැමති කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් නැත්තම් නිකන් ඉන්න පුළුවන් සර් අපේ මෙතන අඩුම වයස කීයද 16ක් ඉන්නවනේ 16ට අඩු වෙන්නේ නැහැ එහෙනම් ගැටලුවක් නැහැ 16 කියන්නේ පොරවල නෙමෙයි මම බැලුවේ 16ට අඩුවයි ඉන්නවද කියලා නැත්තම් හරියට අපි තමයි පොරවල් කියලා ඉඳන් නැති දැන් කොච්චර ළමයිට සමාජ මාධ්‍ය පරිහරණය කරන්න එපා කිව්වත් උන් ඒක කරනවා. එහෙනම් දැන් අපිට සිද්ධ වෙනවා කරන විදිය කියලා දෙන්න. එපා කිව්වට කරනවා. ඔයාලා මෙන්න මේක පිළිගන්න ඕනේ. අපේ රට තාම මෙන්න මේ සමාජ මාධ්‍ය භාවිතය ගත්තාම ගෝත්‍රික යුගයට ආසන්නව ඉන්නේ. අර වෙනසකට තියෙන්නේ ඩිජිටල් වලින් ඒ කියන්නේ තාක්ෂණයෙන් දියුණු වෙලා ආවා නමුත් ආකල්ප ගෝත්‍රිකයි. ඉතින් ඒකට හොඳම උදාහරණ තමයි ඊයේ පෙරේදා විශේෂයෙන් ඊයේ දවසේ සමාජ මාධ්‍ය බලනකොට ඔයාලත් දන්නේ නැති යම්කිසි ගැටලුවක් වුණා ප්‍රසිද්ධ පාසලක. ගුරුවරු සහ ළමයි අතර සිද්ධිය කියන්න අවශ්‍ය නැහැ. සමාජ මාධ්‍ය පුරාවටම අපි දැක්ක තිරිසන්. මිනිස්සු නෙමෙයි තිරිසන්. දැන් වැරද්දක් ලංකාවේ මේ වෙනකොට පළවෙනි වතාවට කරලා තියෙන්නේ ළමයා ඒ ගුරු හතර දෙනා විතරයි. ඒ වෙනකන් මේ ලංකාවේ එක එක්කවත් වැරදි වැඩ කරපු නැති වුන් විදියට තමයි හැසිරෙන්නේ. ගෝත්‍රික මානසිකත් අපි හොඳටම දැක්කා. ඒ හින්දාම මම හිතුවා ඊළඟ પરම්පරාවලත් මේ සමාජ මාධ්‍ය භාවිතය දැන් යන්නේ අවභාවිතයෙන්. භාවිත කරන හැටි පොඩ්ඩක් කියලා දීලා දේශනේ පටන් ගන්න ඕනේ කියලා. සමාජ මාධ්‍ය පුද්ගලිකයිද පොදුයිද? සමාජ මාධ්‍ය මං අහන මාධ්‍ය ජාලා ටික පුද්ගලිකයිද පොදුයිද? පුද්ගලිකයි කියන අත උසන්න. දෙපැත්තට නැතුව ඉන්න බෑ මොකටද අත උසන්න ඕනේ? පුද්ගලිකයි කියන අත උසන්න. නෑ ඒක පොදු දෙයක් කියන අත උසන්න. ඔව් ඒක පොදු දෙයක්. එතකොට සමාජ මාධ්‍ය තුළ ඔයාලා හදා ගන්නවා. අපි හිතමුකෝ උදාහරණයක් විදියට මුහුණුපත. Facebook. ඔයාලගේ account එක පොදුයිද පුද්ගලිකයිද? පුද්ගලිකයි කියන අත උසන්න. ඔයාගේ account එක. හරි. පොදුයි කියන අත උසන්න. එක්කෙනයි. ඔව්. දැන් මෙහෙම ගැටලුවක් තියෙනවා. අපේ account එක පුද්ගලිකව අපි පාවිච්චි කරාට ඒක පුද්ගලිකයිද? නෑ එහෙනම් ඒක ඉන්න වෙන්නේ අපි විතරයි. අපි තව කෙනෙක් ඇඩ් කර ගන්නවා කියන්නේ. එතනින් එහාට මොකක්ද ඒක? ඒක පුද්ගලික නෑ. පුද්ගලිකයි කියන්නේ කී දෙනයිද? එක්කෙනයි. සමාජ මාධ්‍ය භාවිත කරන්න පුළුවන් පුද්ගලිකව? ඕනෙත් නෑනේ එහෙනම්. අපි තව කෙනෙක් ඇඩ් කර ගන්නවා හරි අපි තව කෙනෙක්ගේ විස්තර හොයන්න යනවා හරි කියන්නේ ඒක පුද්ගලික නෑ. එහෙනම් තමන්ගේ account එක උනා පුද්ගලික නෑ. මොකද්ද මේ කියන්නේ? එහෙනම් ප්‍රවේශම් වෙන්නම ඕනේ අවදානමක් තියෙනවා. අනික් අතට අපි තාක්ෂණය කියන දේවල් වලින් දන්නේ 100 දශම ගානක්වත් අපි දන්නේ නෑ. ඔය මොනවා හරි එනවා ලව් කරන් තුන එහෙම කරනවා නැත්නම් සෙන්ඩ් කරන් තුන සෙන්ඩ් කරනවා ක්ලික් කරන් ක්ලික් කරන අරෙන්ද මේකෙන් එතනින් එහාට වෙන්නේ මොනවද කියන එක දැනම තියෙන බොහොම ටික දෙනා. දැන් ඒකේ අවදානම් තත්ත්වය කොච්චරද කියනවනම් ඔය ඊයේ සිදුවීමත් එක්ක වෙච්ච කාන්තාවට වෙච්ච ඒ ගැටලුව ලංකාව පුරාම ළමයි කී දෙනෙකුට වෙලා ඇද්ද මේ වෙනකොට?
තවම ඒවා ආවේ නැහැ හැබැයි. සමහර ඒවා එන්නේත් නැහැ. හැබැයි මේ වැරද්ද වෙලා ඉවරයි. ඒක අපි හොඳටම දන්නවා. අපි අන්තර්ජාල වලට ගිහිල්ලා ඔයාලට යන්න බැරි වෙබ්සයිට් අපි සර්ච් කරන ඒවා තියෙනවා. සමහර අවස්ථාවල හොයන්න ඕන වුණා. ඒ වගේ ඉන්න අපේ රටේ ළමයි. ඉන්න මේක ලොකු ගැටලුවක්. දැන් සමාජ මාධ්‍ය කොහොමද භාවිත කරන්නේ? මම මේකට උදාහරණයක් ගන්නම් Facebook කියන සමාජ මාධ්‍ය ජාලය. මොකද අපේ රටේ දැන් වැඩිපුරම යන්නේ ඕක. ඔය අනිත් ඒවා තිබුණාට හැමෝම භාවිත කරන්නේ නැහැ. දැන් සමාජ මාධ්‍ය අපිට ඔයා Facebook account එකක් හදලා ඒකට මොනවා හරි අප්ලෝඩ් කරනවා නේද? රීල්ස් හරි මොනවා හරි පෝස්ට් එකක් හරි නේද? ස්ටෝරි හරි මොනවා හරි අප්ලෝඩ් කරනවා. මේවා හදපු මිනිස්සු මේක හරි ලස්සනට හැදුවා. තමන්ගේ පුද්ගලිකත්වය තියාගන්නයි ප්‍රයෝජනයක් ගන්නයි තමයි මේ platform එක හැදුවේ. අපේ අය කරන්නේ අවභාවිත. අපේ අය කරන්නේ අවභාවිත. දැන් මොනවද ඔය සමාජ මාධ්‍ය දැන් අපි ඉතින් Facebook මොනවද ඔයා දාන්න ඕන වීඩියෝ මොනවද අප්ලෝඩ් කරන්න ඕන? සමාජයට සහ තව කෙනෙකුට දැනුමක් හරි අධ්‍යාපනයක් හරි කුසලතාවයක් හරි හොඳ ආකල්පයක් හරි එන දෙයක් ඕනේ අප්ලෝඩ් කරන්න. තව කෙනෙකුට ඔයාලා දාන දේ තව කෙනෙක් බැලුවම මං අර කිව්ව කොටස් හතරෙන් එකක් එයාට එන්න ඕන බලන කෙනා. මේ ආකල්ප කියන එක තව කොටස් වලට බෙදලා නැහැ. හැබැයි ඔය හතරෙන් එකක් එන්නම ඕනේ. ඒ හතරෙන් එකක් ඒ අදහස එන්න ඔයා පාවිච්චි කරන වීඩියෝ එකේ එක ක්‍රමවේද තියෙන්න පුළුවන්. ඒක එක්කෝ බිඳුවක් වෙන්න පුළුවන්, එක්කෝ ඔයා කතා කරන දෙයක් වෙන්න පුළුවන්, පෝස්ට් එකක් වෙන්න පුළුවන්, අදහසක් දක්වන දෙයක් වෙන්න පුළුවන්. වීඩියෝෙන් මොනවා හරි ජෝක් වලින් කියන දෙයක් වෙන්න පුළුවන්. කෙටි චිත්‍රපටයක් වෙන හැබැයි පණිවිඩයක් දෙන්න ඕනේ. ඔයා දාන දේ තව කෙනෙක් මොනවා හරි දෙයක් ගන්න ඕනේ හොඳ දෙයක්. නේද? දැන් ඔයා ලස්සන සින්දුවක් දානවා. ඒකෙන් තව කෙනෙක් ගන්න දෙයක් නැද්ද? තියෙනවා. ඒ සින්දුවට කැමති කෙනා ඒක රස විඳිනවද නැද්ද? නේද? ඔයා විහිළු මොනවා හරි දෙයක් කරලා දානවා. ගැටලුවක් නැහැ. හිත පිරිසිදු වෙන්න ඕනේ, hina වෙන්න ඕනේ. ඒක බලලා කෙනෙක් hina වෙනවා. මම දැක්ක මේ ළඟදී එක්කෙනෙක් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔහොම ගොඩ දේවල් තියෙනවා. එයා ගෙදර ගිහිල්ලා කුකුල් මස් අරන් ගිහිල්ලා කපනවා උයන්ඩ. ළමයි දෙන්නක් තියලා වයිකුත් තියලා අපි අත කුකුල් මස් ගෙනාවා උයන්ඩ යන්න කියලා වීඩියෝ එකක් දානවා. කොහමද ඒක මස් ටික කපලා ඉවරනකොට විනාඩි 5ක විතර වීඩියෝ එකක්. දැන් මේක විශේෂ දෙයක්ද? විශේෂ දෙයක්ද? තව කෙනෙකුට ඒකෙන් ප්‍රයෝජනයක් තියෙනවා. මස් කපන හැටි කියලා දෙන්නේ නැහැ. නිකන් එයාලා කරන දේ වීඩියෝ එකක් දාලා. තව කෙනෙකුට ප්‍රයෝජනයක් තියෙනවද ඒකේ? තියෙනවද? නැහැ. එහෙනම් ඒව සමාජ මාධ්‍ය වල දාන එක විහිළුවක්. ආයේ සමහර වීඩියෝ ඉන්නවා දැන් කොහේ හරි දැන් ඉඳලා පාර යන වාහන ටිකක් කොහොම වීඩියෝ කරලා ඒක දාලා තියෙනවා. ඒක බලන්න නැති වේ වගේ හිතනවා නම් බලන්නකො වෙබ් එකේ කියලා මොකක් හරි වචනයක් දැම්මම බලන්න ඉන්නවා අනිත් එක. වීඩියෝ එක ඉවර වෙනකම් වෙන දෙයක් මොනවද මේවා? මේවා අවභාවිත පිට රටවල වල මිනිස්සු hina වෙන්නේ නැති මේ වීඩියෝ දැකලා. ඒකෙන් වෙන්නේ බලන්න හොඳ දෙයක් තියෙන එකක් වල මිනිස්සු බලන්නේ නෑ. එහෙනම් ඔයා අද දානවා නම් මොනවා හරි සමාජ මාධ්‍ය වලට කල්පනා කරන්න මේකෙන් කාටද වැඩක් තියෙන්නේ? සමහරවල් මොහේ පිස්සෝ වගේ නටනවා කැමරාවක් අටවකට. අනිකට වැඩක්ම නෑ ඒක. ආය මම දැක්ක මේ ළඟ ගියාලා මේ බාත්රූම් එකේ කන්නඩි ගාවට ගිහලා දත් මදිනවා. ඒ වීඩියෝ එක දාලා. කැමතිද පුතේ දත් මදිනවා බලන්න? ඩේටා කපාගෙන ගිහිල්ලා කාලෙත් නාස්ති කරගෙන මේ එයාලා මේ දත් මදිනවා. ඒවට කියන්නේ උමතු. නැත්තම් මන්ද මානසික මොනවා හරි එහෙම මොකක් හරි කේස් එකක් තියෙන්නේ ගැටලුව. ඉතින් වැදගත් විදිහට මේවා භාවිතා කරන්න මේවා හැදුවේ මිනිස්සු ප්‍රයෝජන ගන්න තමයි. එහෙනම් අද ඉඳලා මොනවා හරි දෙයක් එහෙම දානවා නම් බලන්න කාටද වැඩක් තියෙන්නේ? මොකද්ද වැඩ? අඩුම තරමේ හරි කාටවත් වැඩක් නැහැ කියමුකෝ. Tamanට හරි වැඩක් තියෙන්න ඕන. එහෙමත් නැහැ.
ඊගාවට දාන දේ පොදුයි නම් පොදුවේ දාන්න ඕනේ. අපි හිතමුකෝ දැන් මේක කෙනෙකුට බලන්න ඕනේ. හැමෝටම නෙවෙයි. නැත්ද ප්‍රමාණයද? එයාට විතරක් යවන්න තියෙනවා. සමහරව ඒකත් දාන්නේ අර පොදුවේ දාන එකේ දාලා හරියට කෝල් එකක් දීලා කියනවා දැම්ම බලපන් කියලා. එහෙම ඕනේ නැහැ. පැහැදිලිද? හරි. එහෙනම් සමාජ මාධ්‍ය අවපාවිත පිළිබඳව ඔල්රෙඩි කතා කරන්නේ නැහැ මේ සිදුවීමත් එක්ක. අනෙක් අතට ඔයාට කිසිම අයිතියක් නැහැ තවත් කෙනෙකුගේ පුද්ගලිකත්වයට හානි වෙන දෙයක් සමාජ මාධ්‍ය වල දාන්න. කට්ටිය හිතනවා එහෙම නීති නැහැ කියලා. රටේ නීති තියෙනවා. පැමිණිලි ආවනම් හරි. අපට ඕන පැමිණිලි. ඔයාට පුළුවන් ද ගෑල් ළමයිගේ ගවුමක් කොට යන එකක් වීඩියෝ කරලා අන්තර්ජාලයට දාන්න? ඈ? දාපුවා දැකන්න නැද්ද? පුළුවන් දෙන්න දාන්න. ඔයාට පුළුවන්ද? දාන්න බෑ. නීතිය තියෙන දවසට. දැකන්න නැද්ද එහෙම තියෙනවා? ඈ? මට තියාගන්න පිළිම ළමයි එහෙම දාන පිළිම ළමයි ඉන්නවා නම් මෙතන තමන්ගේ සහෝදරයෙක් හරි අම්මාගේ හරි කවුරුද කියෝ ඒ වීඩියෝ එකක් දාපල්ලා. ඒක බලන්නත් වලිත් කැමතිද? දාන්නද? එහෙම දාන්නේ නැහැ. පොදුවේ දානවා නම් ඒ වගේ වෙලාවල් බලලා දාන්න ඕනේ. ගෙදර ඉන්නකොට වීඩියෝ කරලා ඒත් කාන්තාවක් නේ නේද? තේරෙන්නේ මේ කියන එක. එහෙනම් මම මොකද්ද මේ කියන්නේ? මිනිස්සුන්ගේ සත්තුන්ගේ වෙනස මේ කියන්නේ ඈ. සත්තුන්ගේ පැත්තට යන්න බෑ. මම ටිකක් මේක ධර්ම විදියට කියන්නේ මේක ලොකු ගැටලුවක් ඉඳ රටේ. තව එකෙක්ගේ පුද්ගලිකත්වයට හානි කරලා ඌ සියදිවි නසා ගන්න කම්ම නටනවා අන්තර්ජාලය. ඊට පස්සේ සත්ත්ව නැතු වෙනවා. ඊට පස්සේ උම්මාය දානවා පොත්. ඇයි මෙහෙම කරේ මිනිස්සුන්ට මෙහෙම කරන්න හොඳ නැහැ කියලා ආයෙ පොත් දාන්නේ කවුද? උම්මයි දාන්නේ. එහෙම රටක් මේ. අපි හිතුවා ඔය සමාජ මේකෙන් ඉවර වෙයි කියලා. ඒක නේරැල්ලත් එක නෑ. අලුතෙන් එන ඊළඟ රැල්ලත් එහෙම. තේරෙන භාෂාවෙම කියනවා නම් මේ වෙනකොට ඔයාලගේ වයස අපේ රටේ වැඩි හරියක් ඉන්නේ පිස්සු. මොනද? පිස්සු. මම ඒක ඔප්පු කරලා පෙන්නන්නම්. හරි.